ආයුබෝවන් හැමෝටම මේ ඉන්නේ කොරියාවේ ජාතික විශ්වවිද්‍යාලයකට විශේෂ ඉන්ටේක් එකක් යටතේ ළමයි 35ක් වගේ ලෝකෙම්ම ගත්ත ස්පෙෂල් ඉන්ටේක් එකකට ඒ කියන්නේ මොකද්ද ඩිපාර්ට්මන්ට් එක අපි ගත්තේ කාටුන් ඇන් ඇනිමේෂන් නේ කාටුන් ඇන් ඇනිමේෂන් හරි කියන ඩිපාර්ට්මන්ට් එකට ලෝකෙම්ම 35ක් විතරක් ගත්ත ස්පෙෂල් ඉන්ටේක් එකකට තේරුණු අපේ ශ්‍රී ලාංකික ඉතාම ටැලන්ටඩ් කොල්ලෙක් තමයි මේ ඉන්නේ අලාකොන් මලින්ත මයුරංගිත් නේ හරි ඉතින් මලින්ත කොන්ජු නැෂනල් යුනිවර්සිටි නේද දුනි කොන්ජු නැෂනල් යුනිවර්සිටි KNU කියලා හඳුන්වනවා. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් කොච්චර හොඳ විශ්වවිද්‍යාලද. ඒ වගේම තමයි වාගේ සබ්ජෙක්ට් එකට ඉතාම ඉහළින් වැඩ කටයුතු කරමින් ඉන්න විශ්වවිද්‍යාලයක්. ජාතික විශ්වවිද්‍යාලයක් හැමෝටම යන්න බැරි මට්ටමේ. ඒ කියන්නේ හුදෙක් ඒජන්සි එකකට විතරක් මැදිහත් වෙලා කරන්න බැරි වැඩක්. දරුවගේ ළමයාගේ සුදුසුකම් මත යුනිවර්සිටි එකෙන් තේරිලා එතනින් එහාට තමයි අපිට උනත් ඒ කියන්නේ අපිට ආයතනයක් විදිහට මෙයාගේ වීසා එකට බලපෑමක් කරන්න පුළුවන්. වීසා එක ගන්න පුළුවන් විදිහට හරියට එන විදිහට කටයුතු ටික කරන්න පුළුවන්. වීසා එකට වඩා අමාරුයි විශ්වවිද්‍යාලයට තේරෙන එක. හරි. ඉතින් ඒ අමාරු කඩයිම මුලින්ම පැන්නා අපේ මලින්ත අපිට හැකි උපරිම ප්‍රමාණයෙන් අපි උදව් කරා නේදුනි. අපිට පුළුවන් උපරිම ප්‍රමාණයෙන් අපි උදව් කරා. ඉතින් අපි චුට්ටක් මලින්තත් එක්ක කතා කරමු. මලින්ත මම ෆුල් නේම් එක කිව්වා හරියද? හරි. හරිනේ. චුට්ටක් හයියෙන් කතා කරන්න මේ වගේ ඈ. එතකොට හරි. එතකොට මේ දුනිත් එක්කද මෙයා ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන්නේ කොහොමද දුනි? ඉස්සරේ මෙයා කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? ඔයා මාත් එක්ක තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඔව්. ඒකට ඔයා මුලින්ම කිව්වේ ඇනිමේෂන් ග්‍රැෆික් සයිඩ් එකට කැමතියි කියලා නේද? ඔව්. ඒකට ඒ අනුව තමයි අපි කොන්ජු නැෂනල් යමු කියලා හිතලා රෙකමන්ඩ් කරලා ඊට පස්සේ ඒකට ඇප්ලයි කරේ. ඉතින් කියන්නකෝ ඔයා එක්ස්පීරියන්ස් එක කොහොමද? කියන්නේ යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙන ප්‍රොසෙස් එකේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා? මට උරුනේ මං ආස පැත්තේ යන්න ඇනිමේෂන් එක. ඔව්. විකටම චිත්‍ර ඉගෙන ගත්ත හින්දා ඇනිමේෂන් පැත්තෙන් ඉස්සරහට යන්න ආසාවක් තිබුණා. ඔව්. මලින්ද දන්නවා ඇතිනේ ගොඩක් තැන්වල වෙන්නේ තමන් ආස එක නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ කොරියාවේ යනවා කියන එක ඇවිල්ලා හැදිලා තියෙන්නේ මුලින්ම ඒජන්සි එකකට යනවා. ගිහිල්ලා කියනවා මට ඩිග්‍රී එකක් කරන්න යන්න ඕනේ කියලා. එයාලා අහන්නෙත් නැහැ මොනවද ආස කියලා. එයාලගේ තියෙන ඔප්ෂන්ස් තියෙනවා කියලා කියාගෙන යනවා. ඒ කියන්නේ පාර්ට්නර් යුනිවර්සිටිස් වල තියෙන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් කියන් යනවා. එයාලා පාර්ට්නර් කරන විශ්වවිද්‍යාල. එතනින් පිට වාට යන්න හැකියාවක් නැහැ. ඒතකොට ඒක අර සමාජගත වෙලා තියෙනවා. එයාලා දෙන එකට අපි යන්න ඕන වගේ එකක්. එහෙම එකක් නැහැ. මලින්ත ඔප්පු කරලා වෙන්නවා. මලින්ත ආස එක අපිට කිව්වනේ. ඔයා කිව්ව මොකක් කරන්න ඕනේ කියලාද? ආර්ට්ස් කරන්න ඕනේ නැත්නම් ඇත්තටම කිව්වද කාටුන් ඇනිමේෂන් නේ? ඇනිමේෂන් කියලා කිව්වා. දුනිට කිව්වා ඊට පස්සේ යුනිවර්සිටි එක කවුද හෙව්වේ? අපි තෝරලා හෙව්වා. අපි හොයලා මලින්තට රෙකමන්ඩ් කරා. ඊට පස්සේ මලින්ත ඒකට සූදානම් වුණා නේ. ඊට පස්සේ මට මතකයි මලින්ත මගෙන් කොරියන් ඉගෙන තියෙනවනේ කලින් කොරියන් ඉගෙනගෙනක් තියෙනවා මගේ. ඊට පස්සේ ටොපික් ලෙවල් 3 එක පාස් වෙලා තිබ්බා. ඊට පස්සේ ඒකත් එක්ක යුනිවර්සිටි එකට ඇප්ලයි කරා. ඊට පස්සේ යුනිවර්සිටි ඉන්ටර්විව් එකට මතක ඇති පාන්දර ඔෆිස් එකට ඇවිල්ලා මම මතකයි එදා දවස. ඉතින් මලින්ත ලස්සනට මේ පොඩ ලැජ්ජාකාර කතා කරන්න ඕනේ ටිකක්. මේ මලින්ත ලස්සනට මුහුණ දුන්නා. මලින්ත ගැන මලින්ත නොකියන ගෑල් අපි කිව්වේ නැත්නම් ලොකු අඩුවක් වෙනවා දුනි. එතකොට මලින්ත ලස්සනට මුහුණ දුන්නා කොරියන් භාෂාවෙන්. එයා ආස ඒ ඩිපාර්ට්මන්ට් එකට යන්න තිබ්බේ ඉන්ටර්විව් එකට අතිශය ලස්සනට මුහුණ දුන්නා කොරියන් භාෂාවෙන්. ඉතින් මටත් සෑහෙන අභිමානයක් දැනුණා ආඩම්බරයක් දැනුණා ලස්සන කතා කරනවා කියලා අපි පස්සේ කතාත් කරා. අපිට පුළුවන් විදිහට අපි ප්‍රෙපරේෂන් එකට උදව් කරා. කොහොමද ඒක උනේ මෙයාගේ යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙන ප්‍රොසෙස් එක ඔයාට දෙකින් මොකද්ද? යුනිවර්සිටි එකට දැන් මෙයා ඇත්තටම කරන්නේ ඇනිමේෂන්. ඒ කියනවා කාටුන් ඇන් ඇනිමේෂන් ඩිපාර්ට්මන්ට් එකට ඇප්ලයි කරේ. එතකොට මේ ඒ වගේ අර ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්ස් වලට ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම මොන හරි පෝර්ට්ෆෝලියෝ එකක් ඉල්ලනවා යුනිවර්සිටි එකෙන්. එතකොට අපි ඒක හිතලා මම කිව්වා මෙයාට පෝර්ට්ෆෝලියෝ එකක් දෙන්න කියලා. එතකොට ඒ අනුව මෙයා ඇත්තටම හදලා තිබුණා ලස්සන. ඒ කියන්නේ මෙයාගේ වැඩ ඔක්කොම දාලා මෙයා ලස්සන පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ගන්න දුන්නා. ඔව් අපි දාමු ක්ලිප්ස් ටිකක්. ඔව් ලස්සන පෝර්ට්ෆෝලියෝ එකක් දාලා තිබ්බා. ඒ වගේම මෙයා ඉන්ටර්විව් එක දවසේ හිතලා ඒ කියන්නේ මෙයා හිතලම එයා ඇඳපු බුක් එක අරගෙන අවිල්ලා තිබුණා. මේකත් මට හිතෙනවා ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙන්න ඇති කියලා. මොකද දැන් පෝර්ට්ෆෝලියෝ එක ඇත්තටම එයාට අපිට මොන හරි print outs අරගෙන දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බොරුවක් කරන්නත් පුළුවන්. ඒ වුණාට මෙයා ඇත්තටම ඒක එයා ඇඳපු ෆිසිකලි ප්‍රූෆ් විදිහට මෙයා ඇඳපු පොත අරගෙන ඇවිල්ලා ඒක පෙන්නලා ඒ ටීචර්ස්ලත් එක්ක සොන්සෙනින්ලත් එක්ක කතා කරලා ඇත්තටම ලස්සනට එයා ඉන්ටර්විව් එකට ෆේස් කරා. ප්‍රොෆෙසර් කෙනෙකුත් හිටියේ අතරනේ.
ප්‍රොෆෙසර්ලා ගොඩක් කට්ටිය ප්‍රොෆෙසර්ස්ලු මම බැලුවා කලින් ගිහිල්ලා සයිට් එකේ ඒගොල්ලෝ ගියා. ඒ කියන්නේ එදා ඉන්ටර්විව් එකට මූණ වල ටික තිබ්බා. ඒ කියන්නේ ඔක්කොම ඩිපාර්ට්මන්ට් ප්‍රොෆෙසර්ස්ලා. ඔව් ඒ අනුව ඉතින් ඒ විදිහට මෙයා ඇත්තටම වැඩේ හරියට කරන කෙනෙක්ගේ රිසර්ච් එක. එයා ගිහින් බැලුවා. හරි. එහෙම තමයි මේ වැඩේ වෙන්න ඕනේ. ඔව් ඊට පස්සේ මේ ඉන්ටර්විව් එකට වුණත් කලින් මේ ක්වෙස්චන්ස් ටික මේවා එන්න පුළුවන් කියලා කිව්වහම මෙයාම ලෑස්ති වෙලා තිබුණා. ඒ කියන්නේ මට ලියලා එවලා තිබුණා කොරියන් වලින් මෙහෙම කියන්නද මෙහෙම කරන්නද කියලා මෙයාම ලොකුවට ලියලා ලෑස්ති වෙලා තිබුණා. ඒ අනුව අපි අර ඒකේ අපිට තිබුණේ ඇත්තටම අර ඒකේ අර ෆයින් ටියුන් කරන්න කැලලක් තමයි තිබුණේ. මෙයා ලොකු රිසර්ච් එකක් බෑග්ග්‍රවුන්ඩ් රිසර්ච් එකක් කරලා තිබුණා ඉන්ටර්විව් එකට එන්න කලිනුත්. ඉතින් මට හිතෙනවා ඒවත් ගොඩාක් එෆෙක්ට් වෙන්නේ නැති කියලා කොන්ජු වගේ යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙනවා. නැෂනල් යුනිවර්සිටි. ඒකත් ස්පෙෂල් ඉන්ටේක් එකකින් සිලෙක්ට් වෙනවා. ඉතින් මේ අපිට හරි ආඩම්බරයි අපිත් එක්ක විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වුණ එකට මේ වගේ කෙනෙක් ඒ කියන්නේ මෙච්චර උනන්දු කෙනෙක්ව ගයිඩ් කරන්න ලැබිච්ච එක රැන්ඩි ලෝස් අපිට ලොකු අභිමානයක්. ඒ වගේම මගේ පාස්ට් පියුපිල් කෙනෙක් පරණ ගෝලෙක් ඒකත් ලොකු අභිමානයක්. ඒ වගේම මම දන්න තරමින් ලංකාවේ මේ වගේ ස්ටුඩන්ට් වීසා කරන ආයතනයක් සමග සම්බන්ධ වෙලා ඉස්සෙල්ලම මම දන්න තරමින් නැෂනල් යුනිවර්සිටි ගානේ පළවෙනි ළමයා. හරි. මම වැරදි නම් නිවැරදි කරන්න මම දන්න තරමින් ලංකාවේ පළවෙනියා. ඉතින් ඒ අභිමානයත් අපිට තියෙනවා. ඒ වගේම අපි දන්නවා මලින්ත ඉස්සරහට කොරියාවට ගිහිල්ලා වැඩ කටයුතු ටික සියල්ලම ලස්සනට කරගන්නී කියලා මෙතෙක් කල් කරන් ආවා වගේ දෙමව්පියෝ මෙයාගේ පාසල පොඩ්ඩක් නම් මතක් කරමු. මීපාවල අමරසූරිය ජාතික පාසල. මීපාවල අමරසූරිය ජාතික පාසල විශේෂයෙන්ම පාසල මේ දරුවා ගැන සෑහෙන අභිමාණයෙන් ඉන්න ඕනේ. දෙමව්පිය වශයෙන් ඔයගොල්ලෝ සෑහෙන අභිමාණයෙන් ඉන්න ඕනේ. මේක ලේසි වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම මේ අපි මේකත් කියමු මලින්ත කොච්චර ගාණක් ගියාද ලක්ෂ 30ක් 14 ලක්ෂ 14ක් වගේ ගියේ. ලක්ෂ 14ක් 13ක් 14ක් වගේ අතර ගාණක් ගියේ. කියන්නේ කොරියාවට ගිහලා ගොඩ බහින්න. ඒ කියන්නේ පළවෙනි මාස 6ට ගෙවලා, ඉඳුම් හිටුම් වලට ගෙවලා, කෑම වලට ගෙවලා ඔයගොල්ලෝ බලාගන්න එතකොට කොච්චර අඩු මුදලක්ද මේ කොන්ජු නැෂනල් යුනිවර්සිටි එකෙන් ගන්න කියලා. ඒ අඩු මුදලක් ගන්න එතන අඩු සේවාවන් තියෙන නිසා නෙමෙයි. ඒක ජාතික විශ්වවිද්‍යාලයක් නිසා ඒකට එන විදේශිකයන්ට ඉතාම අඩු ගාණක් තමයි දෙන්නේ. මොකද එයාලා ගන්නේ ටැලන්ට් එක නැද්ද දුන්නේ? ටැලන්ට් එක ගන්න. ටැලන්ට් එක අරගෙන ටැලන්ට් එක පෝෂණය කරගන්න. ඒතකොට තමයි විශ්වවිද්‍යාලයට හොඳ. ඒක ජාතික ප්‍රතිපාදන මත දුවන විශ්වවිද්‍යාලය. අන්න ඒකයි මේක විශේෂ. මෙච්චර විශේෂ කරලා නැත්තම් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි කියන්න ඕනේ ඉතින් මේක බලලා තව දැන් මෙයා මේ සෑහෙන හොයලා නේද? මෙයාගේ ටැලන්ට් එක ඉස්සරහට ගෙනියන්නේ පියවර අරගත්තා. ඉතින් මේක බලන් ඉන්න අනිත් අයට දුන්නේ මොකද්ද කියන්න තියෙන්නේ? දැන් ඔය කොරියාවට රැල්ලට යන කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි කොරියාවට යන්න ඔය කියන්නේ ඕන මෙහෙකට යන්න ඒ වගේ try කරනවා නම් යන්න මාර්ග තියෙනවා. හැබැයි හරියටම ගිහිල්ලා එතන ස්ටැබිලයිස් වෙලා කොරියාවේ දීගටම ඉන්න මොන හරි කියන්නේ ඔයාගේ අනාගතය හදාගන්න උත්සාහ කරනවා නම් කොරියාවේ අපිට හොයලා බලලා යන්න ඕනේ අපි යන්නේ කොහෙටද මොකද යුනිවර්සිටි එක ඒකේ රෑන්කින් එක මොකද්ද ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය මොකද්ද සහ අපි කරන්න කැමති සබ්ජෙක්ට් එකද අපි හරියටම කරන්න කියන එක. ඉතින් ඒවා කන්සිඩර් කරලා ඒවා හිතලා තමයි අපි අතරම යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම මට කියන්න තියෙන්නේ මේ අපේ මේ කොල්ලත් ගමේ කොල්ලෙක් හරි. ඉතින් මේ අපේ ඉන්න නගරේ පමණක් කියන්නේ කොළඹ විතරක් නෙමෙයි ටැලන්ට් එක ඉන්නේ. හරි. ඉතින් මේ වගේ ඉස්කෝලවල ජාතික පාසලක් වුණාට දැන් මීපාවල අමරසූරියනේ. මීපාවල අමරසූරිය පාසල. ඒ වගේ දැන් තව ඕන තරම් නන්දෙසින් දිවයින පුරා මේ වගේ පාසල් වල ළමයි ඉන්නවා. හරි. දැන් පාසල් වලටත් කියන්නේ මේ වගේ ළමයි ඉන්නවා නම් දිරිමත් කරන්න. එයාලට කොරියාව වගේ රටවල් වල අතිශය විශාල අවස්ථා තියෙන දැන් මෙයාගේ අපි දන්නවනේ දැන් අපි ඉඳලා අපි ඉන්න නිසා අපි දන්නවා මෙයාගේ ජොබ් පාත් එකක් ෂුවර් කොන්ජු නැෂනල් එකෙන් ග්‍රැජුවේට් වුණාට පස්සේ අපි දන්නවා මෙයාට ඊළඟට මොකද වෙන්නේ කියලා. මෙයා අනිවාර්යයෙන්ම කොරියාවේ ඉතාම ඉහළ දැනකට යන කෙනෙක්. මෙයා හරියට මේක පවත්වාගෙන ගියෝ. ඉතින් අපි කියන්න ඕනේ නැද්ද මලින්ත? මේක බලන් ඉන්න සහෝදර සහෝදරයන්ට කියන්න ඕනේ මේ විදිහට ඔයා කැමති දේ හොයාගෙන හොඳ විශ්වවිද්‍යාලයක් තෝරගෙන ඔයා ආස දේ කරන්න සම්බන්ධ වෙන්න ඕනේ ආයතනයක් එක්ක නිසා එයාලා දෙන එකට යන්න නෙමෙයි. හරිද? එහෙම කරොත් ඔයාලට කොරියාවේ හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් මේක බලන් ඉන්න හැමෝටම කියන්නේ මලින්ත වගේ හොඳ ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්න. මලින්තට ලොකු ස්කෝලර්ෂිප් එකකුත් හම්බුණා, ලොකු ශිෂ්‍යත්වයක් හම්බුණා, ටියුෂන් ෆී එක සෑහෙන කියන්නේ ගෙවන්න ඕන කැම්පස් ගාස්තු ගොඩක් අඩු වුණා. ඉස්සරහට මලින්තගේ ඉගෙනීම් කටයුතුත් එක්ක ඉදිරියටත් ඒ ස්කෝලර්ෂිප් එක පවතිනවා. තාම පොඩි ගාණක් තමයි මාස 6 අධ්‍යයනය වාරයට ගෙවන්න දෙන්නේ. නොමිලේ වගේ ඉගෙන ගන්නවා වගේ වෙනත් විශ්වවිද්‍යාලයකට සාපේක්ෂව ගත්තා. ටිකට් කියන්නේ මුල් රට යනවා කියලා තීන්දුව කරපු දවස් නම් මේ වෙනකම්
වෙන කෙනෙක්ට ලක්ෂ 25 තියන වෙලාවේ මෙයාට ගියේ ලක්ෂ දැන් මේ ටිකට් එක නැත්තම් ලක්ෂ 12ක් 10ක් 12ක් වගේ අතර ගාණක් ගියේ සාමාන්‍යයෙන් කොරියාවට යන්න ගාස්තු පටන් ගන්න ලක්ෂ 16න් 17න් 17 18 19 20 22 23 24 ඔය වගේ ගණන් යන්නේ. නමුත් මෙයා ලක්ෂ 10 12 13 රේන්ජ් එකෙන් කොරියාවට ගියා. ඒ හේතුව කොන්ජු නැෂනල් එකේ මෙයාට ලොකු ශිෂ්‍යත්වයක් ලැබුණ හින්දා. ඉතින් අපි හැමෝටම කියනවා මලින්ත වගේ වෙන්න කියලා. ඉතින් මලින්ත මොකද කියන්නේ දිනන්ත මාස. මොකක් හරි කියමු අපි යාළුවන්ට. කොරියාව වගේ රටකට යන්න ලැබෙන එක සතුටක්. මං කැමති පැත්තෙන් යන්න ලැබුණ එක තමයි ගොඩක් සතුටු. නැත්තම් ටික කාලයක් කරන් යනකොට අමාරු වෙන්නේ එපා වෙනවනේ. තමන් කැමති දේ කරගෙන ඉතුරුනහම එපා වෙන්න ගන්නව කරන දේ. ඊට පස්සේ තමන් කැමති දේ කරාම ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක. ඒතරවා කියන්නේ කැමති දේ කරන්න. කැමති දේ කරා. පැෂනේට් දේ කරන්න. තමන් පැෂන් එක මොකේද තියෙන එක කරන්න. ඊටාම හොඳ අදහසක්, ඊටාම හොඳ පරිණත අදහසක් මේ වයසට. හරි? ද වයස කීයද? 20. අවුරුදු 20යි. අවුරුදු 20 ඊටාම පරිණත අදහසක් දරන්නේ මොකක් හරි ගේමක් ගහගන්න නෙමෙයි. තමන්ට ඕන ගේම ගහන්න කියන එක තමයි ඔයාගේ මතය. ඉතින් ඊටාම හොඳයි. දුනි අවසාන වශයෙන් මොකද කියන්නේ? අවසාන වශයෙන් ඇත්තටම මේ මලින්තට සුබ පතනවා. හොඳට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිත් එක තමයි කියන්න ඕනේ මලින්ත ටොපික් කරා. මේක විශේෂයෙන් කියන්න ඕනේ. ගොඩක් කට්ටිය හිතනවා කොරියාවලට ඉගෙන ගන්න යනකොට ටොපික් ඕනේ නැහැ. IELTS කරේ නැතත් කමක් නැහැ එහෙම කියලා. හැබැයි මලින්තට ස්කෝලර්ෂිප් එක අරගන්න එතකොට මේ කැම්පස් එකට තේරෙන්න ඒ හැම තැනකදීම විභාගය කළා තිබීම. ඒ කියන්නේ කොරියන් විභාගය කළා තිබීම ඇත්තට මෙයාට ලොකු ප්ලස් පොයින්ට් එකක් වුණා. ඉතින් අර අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒ වගේ මොන හරි රෙකමෙන්ඩේෂන් එකක් දුන්නාම ඉස්සරහට එන්න කැමති කෙනෙක් ඉන්නවා, ඉස්සරහට කොරියාවට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ එක්සෑම් එක ඔයාට අත්‍යවශ්‍ය වුණත් නැතත් කරන එක ඔයාට ගොඩක් හොඳයි. අපි මේක ඇත්තටම සෑහෙන්න පාරවල් කියලා තියෙනවා නේද? ඉතින් ඒකත් එක්ක මම සුබ පතනවා මලින්තට කොරියාවට ගිහලා හැමදේම හොඳට කරගන්න ලැබෙන්න කියලා. Thank you. මේ අවසාන වශයෙන් මලින්ත අපේ සේවාව ගැන මොකද්ද කියන්න තියෙනවද? මිස්ලා මං තෝරගත්තේ අර කොටු කරලා නැහැ යුනිවර්සිටි මේ ප්‍රමාණයකට යන්න ඕන මේක නැත්තම් මේක යන්න බෑ කියලා. ඒකින්ද මං කලිනුත් ආපු හින්දා විශ්සර්ගේ වැඩ දන්න හින්දා මේ තෝරගෙන ඉතින් ලොකු හෙල්ප් එකක් දුන්නේ මිස් එහෙම හැම වෙලේම හොයලා මම තිස්සම කන්ටැක්ට් එකේ ඉන්නේ නේ. මිස් එහෙම හොයලා බලන්න ලොකු උදව්වක් දුන්නා. ඒ වගේම දැන් ඔයා කොරියාවට ගියාට පස්සේ ඔයාට එයාපෝට් පිකප් එක අපිට ගෙවපු සේවා ගාස්තු ඇතුළේ ඔයාට එයාපෝට් පිකප් එක තියෙනවා. ඔයා කොරියාව ඉගෙන ගන්න කාලය පුරාවටම ඔයාට මොන හරි අවශ්‍යතාවයක් වුණොත් ඔයාගේ බාරකරුවන් වශයෙන් මොන හරි අවශ්‍ය දෙයක් තිබ්බොත් ඒ විදිහටම ක්‍රියා කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා. අපේ එහි කාර්ය මණ්ඩලය ඒකට සැදී පැහැදී බලාගෙන ඉන්නවා. ඉතින් මලින්ත තව නොබෝ දිනකින් කොරියාවට යනවා. ගියාට පස්සේ මලින්තව එයාපෝට් එකෙන් අරගෙන මලින්තගේ නිවාසිකාගාරෙම දාන්න රැන්ඩි ලෝසිස් අපේ කොරියානු ශාඛාවේ කට්ටිය බලාගෙන ඉන්නවා. එහෙනම් මලින්ත සුබ ගමන් ජය වේවා. එච්චරයි. හරි. ජය වේවා. එහෙනම් වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න ඕනේ. අනිත් අරත් කියන්න තියෙන තමන් ආස දේ කරන්න. ආස දේ කරලා කොරියාවේ ඔයගොල්ලන්ට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ජය නිතයි.